අනේක ජාති සංසාරං සන්දා විත්තං අනිම්බිතං ගාකාර කංගවේ සන්තු දුක්ඛා ජාති පුනම් පුනම් ගාකාරක දින්දෝති පුන්නවිහන්නකාහති සබ්බාතේ පාසුඛා භංගා ගාකෝටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති සදාවතරකාමී කාමී පින්නතුනි ඉතා විශේෂ දිනයක් වූ අද පොතම් පුර පතරස්ම පොහොය දිනේදී බොහෝ ධර්ම දේශනාවන්ට සවන් දීලා දැන් පසුවන්නේ තවත් පරිවි අවසාන ධර්ම දේශනාව සවන් දීමට මාගේ ලෝතර බුදුන් වහන්සේට පසුව මේ ලංකා දීපයට අපිට ධර්මයේ හඳුන්වා දෙන අනුමුදු නිදි මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම වූ තුන් පොහොය දිනයි. ඉතින් මේ දිනය දීපත් කරමින් අපි සියලු දෙනා මේ නිදි මහ රහතන් වහන්සේටද අපගේ නමස්කාරය වේවා කියලා සාදුනාදයක් පවත්වමු. එන්නතුණිය අද දින මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ සාගත ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් ඉතා සංසාරයේ සිටියේ දසපාරමී පුරලා අසංඛ්‍ය කල්ප ගණන් පාරමී නම් පුරලා ලබාගත් උතුම් බුද්ධත්වයේ ලබාගෙන පළමුවෙන්ම දේශනා කරන්නට යෙදුනා උතුම් කීර්ති වාක්‍යයයි දේශනා කරන්නට යෙදුනේ. ඉතින් පින්නතුනේ මේ ධර්ම දේශනාවේ දේශනාවේ ආරම්භ කිරීමට පෙරදී කුංචි ධර්ම ආවාදයක් කීමටයි මම අදහස් කරන්නේ. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලේ ඒ උතුම් සත්‍යධර්මය අපහට දේශනා කරන්නට යෙදුනා. ඉතින් මේ ධර්මය පින්නතුනේ ඒ ධර්මයත් ඒ වගේම ඒ ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගන්න අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම සිත කය වචනය ආදී සංවර කරගෙන ජීවිතේ ධර්මයට අනුව ගත කිරීමටත් සීලය ගුණයක් පවත්වා ගැනීමට අපිට උපදෙස් දෙනවා. එතකොට මෙන්න මේ සියලුම දේ ගත්තාම බුදුන් වහන්සේ දේශනා කළ තියෙනවා පරියාප්ති ධර්මය හා ප්‍රතිපත්ති ධර්මය හා ප්‍රතිවේද ධර්මය කියලා තුනක් දේශනා කරනවා. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේද ධර්ම ශාසනය කියලා තුනක් දේශනා කරනවා. මෙහිදී පිටුනේ පරියාප්ති ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලේ දෙවියන්ට, මනුෂ්‍යයන්ට ආදී සියලු දෙනා උදෙසා දේශනා කරපු උතුම් ධර්මයට කියනවා අපි පරියාප්ති ධර්මය කියලා. එතකොට අන්නේ ධර්මයේ පිටුනේ පසු කාලයේදී ගන්තාවෝද වුණාට පස්සේ අපි ඒක කොටස් වශයෙන් බෙදලා ගත්තා. එකක් තමයි සූත්‍ර දේශනා, අනිත් එක අභිධර්ම දේශනා හා සූත්‍ර විනය දේශනාව. මේ විදිහට කොටස් තුනකට බෙදුවා. මෙන්න මේ සියලුම ධර්මවල කියනවා අපි පරියාප්ති ධර්මය කියලා. ඒකම පින්නතුනේ සූත්‍ර දේශනා හැදෙන්නට පස්සේ අභිධර්ම දේශනාව ගත්තාම ගොඩාක් ඒ දේශනා කරන්න ඉඳී තියෙන දෙවියන් නිසා. සූත්‍ර දේශනා තුන ගත්තාම බොහෝ සූත්‍ර දේශනා විසුද්ධ දේශනා කරන අතර දෙවියන් නිසා දේශනා කරන සූත්‍ර දේශනාවල් අපිට දකින්න ලැබෙනවා. එතකොට පින්නතුනේ මේ සූත්‍ර දේශනා තුන ගත්තාම සූත්‍ර දේශනා තුන අපේ ජීවිතයේ මෙලොව ජීවිතේ ලෞකික ජීවිතේ සාර්ථක කර ගැනීමටත් ඒ වගේ පරලෝක ජීවිතයේ දෙසා බොහෝ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙනවා. ඒ වගේම ලෞකික ජීවිතේ අධ්‍යාත්මික දෙසා බොහෝ සූත්‍ර දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍ර දේශනා ගත්තාම ඊළඟට අභිධර්ම දේශනාව ගත්තාම පින්නතුනේ අභිධර්ම දේශනා සම්පූර්ණ දේශනා කරන්නේ නිවන් මාර්ගයේ උපකාරක කාරණා. ඒ ඉතිරි පින්නතුනේ අභිධර්මය කියන්නේ මේ ලෝකයේ තියෙන යථාර්ථය පෙන්වා දෙන ධර්ම. එතකොට ඊළඟට විනය ගත්තාම පින්නතුනේ කෙනෙකුට විශේෂයෙන් විශ්වනාථල විසතේ බොහෝ විශේෂාපද දේශනා කරලා තියෙන්නේ කෙනෙකුට මෙන්න මේ මාර්ගය කියන උපකාරණය දක්වන විනය කියන දේ. සාසනයේ නීතිය ගැන කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ තුනම අවස්ථයි අපිට ජීවිතේ මෙන්න මේ දහම් මාර්ගයේ මේ නිවන් අවබෝධ කර යන මාවතේ යනකොට මෙන්න මේ තුනම අවස්ථයි. අපිට මෙන්න මේ තුනෙම වෙන වෙලා එක දෙයක් හැකගෙන ඉන්නවත් යෝගින් මේ නිවන අහිමි වෙනවා. ඒ නිසා මෙන්න සූත්‍ර දේශනා වුණත්, අභිධර්ම දේශනා වුණත්,
ඊළඟ විනය ශික්ෂාපද වෙන මේ සියලු දේම අපිට අවශ්‍යයි. ඒ නිසා කියන්නේ මේ සියලු දේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා කෙනෙකු කියන්න පුළුවන් මේ ධර්මයේ ගත්තාම සූත්‍ර දේශනා විතරක් අහලා කෙනෙකුගේ නිවන් අවබෝධය ගන්න පුළුවන් අනිත් දේශනා. එහෙම බෑ. මේ තුනම අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේ ඊළාට ඒ තුනෙන් ගන්න අපි ගත්තාම පින්වත්නි මේ අභිධර්මයේ ගත්තාම අභිධර්මයේ කියන්නේ මේ ලෝකෙ තියෙන යථාර්ථය ඇත්ත කියන දේශනා. ඒකට අපි කියන පරමත්ත දේශනා කියලා. පරම උත්තමෝ අවිපරිමත්තෝ අත්ථෝ පරිමත්තෝ කියලා කියනවා. ඒ කියන්නේ උත්තම වූ සත්‍ය වූ අර්ථයෙන් පරමාර්ථය කියනවා. ඊළඟට මේ ඉදි සනාංගරනේ ඊළඟට මේ දුරදුරට චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයේ ත්‍රිලක්ෂණ පංච උපාදානස්කන්ධය වගේ දේශනාවන් විශේෂයෙන්ම ඉතා ගැඹීර ලෙස සියුම් ලෙස විස්තර කරගෙන අපි ධර්ම දේශනාවයි. ඒ නිසා මේ මෙන්න මේ ධර්මයේ ගත්තා මෙන්න මේ සියල්ලම අපි අවශ්‍ය කරන නිවන් මාර්ගය යනවා. ඊළඟට තමයි ප්‍රතිපත්ති ධර්මය. ප්‍රතිපත්ති ධර්මය කියන්නේ අන්න ධර්මයෙන් ගන්නා වූ ආසා දැනගන්නා වූ දේවල් යම් ප්‍රතිපත්ති රැකගෙන යෝනිසෝ මනස්කාරයෙන් ඒවා නැවත සීකරමින් ධාමී මාර්ගය යන සීලාදී ගුණ ධර්මයේ දාවනාදී ප්‍රතිපත්ති රැකීමේ දානමායි කටයුතු කරමින් යම් ප්‍රතිපත්ති කටයුතු කරනවා නම් අන්න ඒක ප්‍රතිපත්ති ධර්මය කියලා. මේ දෙකීම ලබා ගන්නා වූ නුවණ කියනවා ප්‍රතිවේද ධර්මය කියලා. එහෙනම් අපිට මේ ප්‍රතිවේද ධර්මය ප්‍රතිවේද ඥානය ඇති කර ගැනීමට මේ දෙකම උපකාරී වෙනවා. එහෙනම් දෙකම අපිට අවශ්‍යම කරන ධර්ම කාරණා දෙකක්. එතකොට පින්වතුනි එදා සාසනීය තුලත් මෙන්න මේ වගේ කෙනෙක් පාරමිතා පුරාගෙන එනකොට යම්සි කෙනෙක් මේ ප්‍රතිධර්මයේ නැත්නම් ප්‍රතිපද ධර්මයේ ගත්තාම මේ අභිධර්ම දේශනාවගේ දේශනාවේ ඥානීය ධර්ම දේශනාවන් අසලා ඒවෙන් ප්‍රඥා දිනු කරගෙන යනවා. නමුත් පින්වතුනි ඒ කෙනාට යම්සි බුද්ධ ශාසනයක් තුල බුදු කෙනෙකු මුණ ගැහෙන්න අවස්ථාවක් අහිමි වෙනවා. මොකද ඒ කෙනා පාරමිතිය පුරාගෙන යන අවස්ථාවේ ප්‍රඥාව දිනු කරගෙන මේ අභිධර්මයේ ගාම්භීර ධර්මයන් අවබෝධ කරගෙන යනකොට ඒ කෙනා සමහරවිට බුදු කෙනෙක් බුදු වෙච්ච කාලයකදී සමහරවිට සුවිද ලෝකයේ යන්න නැතුව නිකන් වෙනත් ලෝකෙ ඉන්න පුළුවන්. වෙනත් සුවිද ලෝකෙ නැති ලෝකෙක. එතකොට උන්ට ධර්මයේ අහිමි වෙනවා. කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනය කියන කාලේ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද වඩ සීලයක් කෙනෙක් ප්‍රඥාවිතය දිනු කරගෙන තියෙන ප්‍රතිපත්තිය දිනු කරගෙන නැති නිසා. ඒ වගේ කාරණා මේ බුදු ශාසනය මොනතරම් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් ඉඳා බුදුහාමුදුරුවෝ කාලේ කුසල මාරයි කුමා ඊළඟට සුණක්කත් වගේ විසුණු වහන්සේලා බුදුහාමුදුරුවෝ මොනතරම් බුදුහාමුදුරුවෝ ආශ්‍රයයේ කියන අය බොහෝ ධර්ම දේශනාවන් සමන් දුන්නා. බුදුහාමුදුරුවෝගේ සුරා සූත්‍ර දේශනාවන් මෙන්න මේ කුසල මාරයි දේශනා සූත්‍ර දේශනා අපිට දැක ගන්න පුළුවන්. නමුත් ඉන්නතුනි කොසරේතුමාට මාරිපලලාභී කෙනෙක් බවට පින් මේ ආපවතේ මේ ජීවිත සමගන්න බැරි වුණා. මොකද එතුමාට කිසි මේ අනාරමගේ ගම්බීර ධර්මයක් ආවෝ සංසාරයේ අවබෝධ නැති නිසා එතුමා පින්දහම් කරා සීල භාවනාදී ගුණ ධර්ම දැක්කා. නමුත් අර වගේ ගාම්භීර දේශනා අසලා ප්‍රඥාව දිනු කරේ නැති නිසා ඉන්නේ සමහරවිට ඒ වගේ සත්‍යයටපත් වුණේ. ඒ වගේ විසුණුහන්සේලා දෙදා එහෙනම් පින්නතුනි කෙනෙක් මෙන්න මේ ප්‍රතිපත් ශාස්ත්‍රය විතරකින් බැහැර වෙන ප්‍රතිපත් ශාස්ත්‍රය විතරක් කරනොත් උන්ට නිවන හිමි. තව කෙනෙක් ඉන්නවා පින්නතුනි අර වගේ ප්‍රඥාව විතරක් දිනු කරනවා නම් ඒත් බෑ. ඒ නිසා බුදු ශාසනයේ තුලත් එදා බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ සිට කායේ කෙනෙකුට ඒ වගේ තමයි කපිල මත්යා ඒ කපිල සූත්‍රයේදී කපිල මත්යා කියන්නේ පින්නතුනි එළවාගේ බුදුයාන් වහන්සේ වැඩ සිටිය කාලයේදී විද්‍යා එක්තරා මේ මක්ෂේ කවුණ මතම අල්ලන කටියට එන්නේ උන්ට හම්බුනේ මත්ය හරි ලස්සන රන්වන් පහඩයි. නමුත් කට ඇරියට පස්සේ මුළු පලාතම දුර්ගන්ධයක් වහනවා. හේතුව මේ කාශ්‍යප බුදුරා කාලේ විද්‍යාන් වහන්සේ කාලේදී මේ මත්ය මේ මහානදම් ප්‍රඥා මේ ආත්මයේදී පැවිදි වෙලා මහානදම් ප්‍රඥා කෙනෙක්. නමුත් මේ මහානදම් ප්‍රඥා විසුණු වහන්සේ ඒ කාලේ හොඳට ප්‍රඥාව දිනු කරලා හොඳ මේ ධර්ම ඥානයක් ලබා ගත්තා. නමුත් ඒ ධර්ම ලබා ගත්තා වූ ධර්ම ඥානය භාවිතා කලේ තමන්ගේ මේ විවිධ වූ අකීකෘතකම් සඳහා. ඒ කියන්නේ තමන්ගේ ඥානයෙන් ධර්මය දේශනා කරන යම් දේශනා කරන ඒ දේශනා කරන්නේ මෙතනදී ඒ බුද්ධිලා යම් තමන්ගේ ලාභ අපේක්ෂාව බලාපොරොත්තු. අන්‍යම දේශනා කරන නිසා ඒ දේශනාව විවිධ විකෘතින් ඇති කරන නිසා ඒ මාත්‍ය යම් තේරුම් දැක්කා.
ඒ සියලුම දැක්ක නිසා ලක්ෂණ උපදිනා නමුත් අර වගේ දේවල් කරන නිසා ඒ අපිටනේ අර විදිහේ කටයුතු ගංගයක් පිට වෙනවා. එතකොට මේ ආත්මින්නේ මේ සාසනය තුළින්ද දැන් අපේ ගෞතම බුද්ධ ශාසනයේ ත්‍රිසංඝාත්මක භාවයේ උත්පත්ති ලැබී. පෙර ආත්ම භාවයේ අවුරුදු 20ක් දුවද මේ අවුරුදු 1000 ආයුධ දින කාලයේ සත්‍යපුත්‍රයන් වහන්සේ කාලයේදී අදිස්දාස් ගුණධම් දැක්කා. නමුත් නිවන අහිමි වෙනවා මොකද ත්‍රිසංගත ආත්ම භාවයේ තමයි උත්පත්ති ලැබෙන්නේ. මේ මත්පිරේ ඉපදලා කෙනෙකු නිවන් අවබෝධ කරගන්නවා. ත්‍රිසංගත ආත්මයක් සුදුනේ උත්පත්ති. නමුත් ප්‍රඥාවෙන් විමුක්තියදී අනිත් වගේ දහමින් අහිමි වෙන තාවත. ඒ නිසා පිළිතුරේ මේ පරියාප්ත ධර්මය ප්‍රතිපත්ති ධර්මය කියන දෙකම අපේ ජීවිතේට උපකාර වෙන කරුණු කාරණාවෝ දී කර ගන්නවා. ඊළඟට පිළිතුරේ මේ දෙකම අපි එතකොට කියමු දැන් කෙනෙකුට නිවන් අවබෝධ කර ගන්නකොට යම් අවබෝධ කර යම්ස බුද්ධ ශාසනයක ඉගෙන පහළ යුගයක කෙනෙක් උපත්ති ලැබෙන දිහෙතුක පිසංජය. දිහෙතුක පිසංජය කියන්නේ යමෙක් මේ දිහෙතුක පිසංජය ලැබුණාට ඔහු නිවන් අවබෝධ කරන අන්තිම ආත්මභාවය. නමුත් ඉන්නේ එන්නේ උපත්තිය ලැබලා කෙනෙක් මේ විදිපත්ති ධර්මයේ හැදෙන්නේ නැත්නම් ප්‍රතිවේද ධර්මයේ හැදෙන්නේ නැත්නම් ඔවුන්ට කියන්නේ නිවනකදී අහිමි වෙනවා. එදා මාගේ බුදුරජාණන් වහන්සේ කාලීයේ සිංහනේ මහා ජනක සිටුවරයාගේ සිටුවරේ. මේ සිටුවරයා කියන්නේ බොහෝ ධනිය චිත්ත කෙනෙක් නිසා තමයි මහා ජන සිටුවරයා කියන්නේ බොහෝ ධනියක් දුන්නා. එතකොට මෙයාගේ ජීවිතේ නිකන් ඉතින් මිදෙ කෙනෙක් නෙවෙයි සංසාරයේ පූර්වාත්ම හොඳට පින්දාම් කරපු කෙනෙක්. ඒ වගේම මේ ධර්මයේ හැදිරිච්ච කෙනෙක්. නමුත් මේ අවස්ථාවේදී මේ බුද්ධයා ධනියක් ලැබුණා. ඒ ධනිය ලැබුණත් ඉතින් මෙයා ඒ ආත්මභාවයේදී අතුරු කරේ අයහපත් බුද්ධයෝ. මොකද කල්යාණමත් සම්ප්‍රාප්තියක් තිබුණේ නැහැ. ලැබුණේ ඒ ජීවිතයේ තුළදී සිදුකරන්නේ උපදිනා පිනට දහමට වැඩි කටයුතු කරන පිටක් නෙවෙයි. ඒ නිසා මේ බුද්ධයා මොකද වෙනස් කිරීම යොමුනා මාර්ගය ආදී යොමුනා. යොමුනා තමන් ජීවිත තේරෙන ධනිය දීලා කළා දුගී දුක්ඛත් භාවයට පත් වුණා. මේක දුගී දුක්ඛත් භාවයට පත් වෙලා අවසානයේදී සියලුම ධනිය අහිමි වෙලා සිංගමණයට සත්‍යයට පත් වුණා. තවද පිළියානම් විවිධ පාට වදිනකොට මෙන්න මේ බුද්ධයා දකින්න ලැබෙනවා මොන විදියද පිටුවරයක් වගේ නෙමෙයි මෙතන සිංගන ජීවිතයක් ගන්න සිංගන්නේක් වගේ නෙමෙයි පාරේ ඉන්නේ. මේව දැකලා බුදුහාමුදුරුවෝ නාපාල කරගෙනවා මේ බුද්ධලයා මේ ආත්මයේදී මහා ධනවත් කුලයක උත්පත්ති ලැබුවා. කුලයේ උත්පත්තිලා ධනයක් ලැබුවා උත්පත්ති ලැබුවා. නමුත් ඒ සියලුම ධනෙ විනාශ කරගත්තා. විනාශ කරගෙන දැන් මේ විදියට සිංගමණ්‍යදී ජීවත් වෙනවා. නමුත් එහෙම ජීවත් වෙන මේ පුද්ගලයා මේ ලැබූ ධනයක් ප්‍රයෝජනට අරගෙන නොයෙක් විදිහේ පින්දහම් කරගෙන බුද්ධිය ප්‍රඥාවත් දෙකෙන් යුක්තව විද්‍යා ප්‍රඥාවත් ප්‍රයෝජනට අරගෙන හොඳ කල්යාණ මිත්‍ය සම්පත්තිය ලබාගෙන මේ පුද්ගලයා මුලදීම ධර්මයට යොමු වෙලා ධර්මයට පහළ කරගෙන කටයුතු කරා නම් මේ පුද්ගලයා රහත් වෙන තරම් පිනක් කියේ කියලා උන්වහන්සේ දේශනා කරා. අන්න බාහිර දිලේ නිසංසයක් ලැබෙලා ඉඳලා තියෙනවා. නමුත් ප්‍රතිපත්ති ධර්මයේ හැදෙන්නේ නැහැ. පරියප්ත ධර්මයේ හැදෙන්නේ නැතිඳා අන පළමුවෙන් නිවන මේ අයිති කරගත්තා. ඊළඟට ඥානවත් දේශනා කරනවා. නමුත් මේ කියන අදින පස්සේ ටිකක් ධනිය වේදන් නැති බාහිර කරගෙන විහාරයෙන් පස්වහයෙන් කල්පනා කළා මට මෙහෙම මේ සිද්ධ දෙයක් ජීවිතේ සිද්ධ වුණේ මේ කල්ලාන්ත සම්පත්තිය නැති නිසා ධර්මයේ හැදෙන්නේ නැති නිසා කියලා වැඩිම වයසික ජීවත් මිනිස්සුනි ධර්මයට යොමු වුණා නම් ධර්මයේ හැදෙන්නා නම් ප්‍රතිපත්ති ධර්මයක හැදෙන්නා නම් පරියප්ත ධර්මයක හැදෙන්නා නම් මේ බුද්ධිලාට පුළුවන් මිනිස්සුනි අනාගාමී වෙන්න පුළුවන් කතාවේපත් වෙන්න පුළුවන්. නැත්නම් වෙනම හරි මාර්ගඵල ලබා ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ සියල්ලම අත්‍ය කරගත්තා. මොකද මේ පරියප්ත ධර්මයේ හැදෙන්නේ නැහැ ප්‍රතිපත්ති ධර්මයේ හැදෙන්නේ නැති නිසා. අන්නේ නිසා විඳින්නේ අපි කල්පනාවකට ගන්න ඕනි අපිට පින්නතුනි හොඳ ගොවිතැන් කරන ගොවියෙක් ගත්තාම ඒ ගොවියාට වී අත්යන්ක් ලබා ගන්න ඕන නම් ඒ වී ටික අටුවේ තුන දෙන්නේ. අටුවේ තියාගෙන වී ටික ඕ හොල් දානවා මොකද කරන්නේ? අටුවේ වී ටික තියාගෙන කියනවා අනේ මට හොඳ වී අත්යන්ක් ඕන මට කුඹුරුත් තියෙනවා උදුරු ආදී දෙයල්ලමක් තියෙනවා නමුත් හොඳ අත්යන්ක් ඕන මට හොඳ වී වතුරන කුඹුරුත් තියෙන්නේ ඒ කල්පේ සිටියක් නොකර උන් කියනවා හොඳ අත්යන්ක් ඕන මට හොඳ කුඹුරු තෝණියේ හිත ඉන්නවා අනුගේ කුඹුරු දිහා බලමින් වැඩක් කරන්න දින ඒකවල විදිහට යාර කියන වීදි
වීතිගෙනි ප්‍රයෝජන ගන්නයි වීතිකත් නිකන් අවදි යනවා බොල් වී වලපත් වෙනවා කලවෙන වී වලපත් වෙනවා අන්නේ වගේ තමයි පිළිතුරු අපි ධර්මයේ හැදිරෙන්නේ නැතුව සීලයේ ගුණයක හැදිරෙන්නේ නැතුව ප්‍රතිපත්තියේ හැදිරෙන්නේ නැතුව නිකාමියොත් මේ ගමන යන්න බෑ ඒ නිසා තම පුළුවන් විදිහට සීලයේ ගුණයක පිළිටාගෙන මේ ගැඹුරු ධර්මයන් අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕන බව සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මෙතන අද දින වාණිකාස්තම් ඥාන මෙහෙම දේශනා කරනවා සරණං පාද පක්ඛංච විච්ඡං සුද්ධ සමන්තම සම්පූර්ණස්වාන පක්ඛේ යොම් කුංජිතුම් අවදම් සරණං මේ කියන පින්නතුනේ පාහා ව්‍යාපත් වැනි ධර්ම ආර්ථික පාරමිතාවන්ද තුනහා සමාවෝ විද්‍යාවදෙන් සම්පූර්ණ කොට නිර්වාණ සංඛ්‍යාත අමෝක්ෂ බලගතේ වැළඳීමට යන්නා වූ ඒ කියන්නේ පිළිතුරේ මෙලෙස සඳහන් කරන්නේ පාහා ව්‍යාපත්තෙනි තරණ පාක්ෂික පාරමිතාවන්ද යම්කි කුරුල්ලෙක් කියන ඒ කුරුල්ලට පිළිතුරේ ව්‍යාපත් තියෙනවා ව්‍යාපත තියෙනවා පාදක් තියෙනවා ඒ කුරුල්ලට මේ හොටේකුත් තියෙනවා එතකොට මේ කුරුල්ලට පිළිතුරේ ව්‍යාපත් උපකාරයෙන් කිවිල නැන්තන් වල ගිහලා කෑම හොයාගෙන කෑමේ හැකියාව තියෙනවා ඒ හැකියාව තියෙන්නේ ව්‍යාපත සහ පාද තියෙන නිසා තමයි කෙනෙකුට මේ කුරුල්ලට මේ කෑම හොයාගෙන හැකියාව තියෙන්නේ. මේ කුරුල්ලට විදිහට ව්‍යාපතුත් නැහැ පාදත් නැහැ. එතකොට ඉගෙනෙන්නත් බෑ කෑම හොයාගෙන යන්නේ හැකියාවක් නැහැ. අන්න ඒ වගේ තමයි කෙනෙකුට ප්‍රඥාවකුත් තියෙනවා. පෙර ආත්මික වර්ධින් නිසා ප්‍රඥාව දින ධර්මයන්තර නිසා හොඳ යෝනිසෝ මනස්කාරයෙකුත් තියෙනවා. ඒ වගේ ඒ හොඳ ප්‍රඥාවක් තියෙන හොඳ යෝනිසෝ මනස්කාරයෙකුත් තිබුණා කියන්නේ මේ පුද්ගලයාට උපපත්ති ලබන්නේ දුර්විද්‍ය ආත්මභාවය. නැත්තම් දුර්විද්‍ය ආත්මභාවය නෙවෙයි මේ දුර්විද්‍ය ආත්මභාවය උපපත්ති ලබනවා. බුදුගෙනුත් පහළ වෙලා ඉන්න ඒ කාලේදී අන ධර්මය අහිමි වෙනවා. අහිමි වෙන්නේ පිටින් යන කුරුල්ලට ව්‍යාපත් නැති වගේ බුදුහාමුදුරනේ මුණ ගැසෙන්නට උට අවස්ථාව නැතුන දුර්විද්‍ය උපපත්ති නැතුව උපපත්ති ලැබෙන්නේ නැති නිසා. තවපක්ෂයේ කියන මේ පක්ෂයාට පාදක් තියෙනවා ව්‍යාපත් තියෙනවා. ව්‍යාපත් තියෙනවා. නමුත් හොටයක් නැහැ. හොට දුලක් නැහැ. නමුත් මේ කුරුල්ලට පුළුවන් තැන් වල ගිහින් පියාඹලා කෑම හොයා ගන්නත් පුළුවන්. හොයාගත්තට පිළිතුරේ දුලක් නැතිද මේ කුරුල්ලට කෑම කන්න බෑ. හේතුව මොකද මේ දුලක් නැහැ. අන්න ඒ වගේ තමයි පිළිතුරේ කෙනෙකුට යම් පුරුවාදී ආත්මභාවයේ සීලාදී ගුණධම් රැකලා මේ කිසිය පින්දහම් කරලා දානමානාදී පින් කරලා ඒ පුද්ගලයා උත්පත්තින සුදුසු ලෝකේ උත්පත්ති ලබනවා. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ වගේ ලෝකෙක. ඒ ලෝකෙ උත්පත්ති ලබනකොට බුදු කෙනෙකු ලෝකයේ පහළ වෙච්ච බුද්ධ කාලෙක බුදු කෙනෙක් වගේ පහළ කාලයක්. එතකොට මේ පුද්ගලයාට පින්නදී අන්න ධර්මය ඇහෙනවා. ධර්මයේ දේශනාවන් අයතුන් ධර්ම දේශනාවන් ඇහෙනවා. උදාහරණ යම්ත්‍රයෙන් නම්ගින්නේ බුද්ධ දේශනා ආදී ශ්‍රවණය කිරීම හැකියාව තිබුණා. නමුත් අන්නර පක්ෂයාට කොට නැහැ වගේ තමයි පක්ෂයාට සුද නැතිව වගේ තමයි පිළිතුරේ ඒ පුද්ගලයාට නුවණ නැහැ. නුවණ මත යෝනිසෝ මනස්කාරයේ කියන එක නැහැ. මොකද පූර්ව ජාතියන්වල අන්නර ගැඹුරු ධර්ම අවබෝධ කරගත්තේ නැහැ. ගැඹුරු ධර්මයේ දින වටිනාකම තේරුම් ගත්තේ නැති නිසා බුද්ධිය ප්‍රඥාව කියන දේ අනුභවයේ හේතු කොටගත් ඒ පුද්ගලයාට නිවන අනුව වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවබෝධය ඇති කරගෙන මේ ධර්මයේ ධර්ම ආදී ගුණධර්ම වල ඇතිවීම සියලු භාවනාදී ප්‍රතිපත්ති වල ඇතිවීමත් යන මේ කාරණා සියල්ලම මේ නිවන් අවබෝධයෙන් උපකාර වෙනවා. එනිසා මම මේ විදිය සඳහන් කරේ පිළිතුරියද බොහෝ දිනෙක කියනවා පින්කම් කරන්න ඕනේ පිනේ පින් කරාම සතර දීර්ඝ වෙනවා. සතර දීර්ඝ වෙනවා නිසා පින් දහම් ඕනේ අපිට මේ ධර්මය අහලා ධර්මයෙන් ප්‍රඥාව දිනු කරගෙන අපිට මේ ගමන කෙටියෙන් යන්නේ නැහැ කියලා කෙටි නිවන් මාර්ග දේශනා කරන අයත් ඉන්නවා. ඒක පින්නතුනි අවිද්‍යාවෙන් අඳුරු දෙයක්. ඒ නිසා මේ නිසා අවබෝධයේ මෙන්න සියලු දේම අවශ්‍යයි. ඉතින් කෙනෙකුට එහෙම කියන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එනම් පින් කරන්න එපා. හොඳ ධර්ම විතරක් ඇතිවෙන්න පින කරන්න ඕනේ නැහැ. මේ වගේ මාගේ අභිධර්මයේ තියෙනවා. අභිධර්මයේ ලෝක යථාර්ථයෙන් දෙපෙන්න මේ ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. ඒ නිසා නිවන ඉක්මන් ලබා ගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරනවා පිනත් ඕනි කුසලයක් ඕනි කියලා මේ ධර්ම කියනවා. ඒකවත් ප්‍රතිපදිතයෙන් කියන ඕන තමයි මේ ඥාන දේශනාවන් දේශනා කළා මතකද තියෙන්නේ. ඒක මොනවද සිත්තරයක් කරගන්න. එනම් කියන්නේ අදින් ධර්ම දේශනාවේ මාතෘකාවලින් බලන්න මේ
ධර්ම දේශනා මාර්ගයක ගාථාවල් සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දේශනේ පිළිපදින බුද්ධත්වයේ පළවෙනි තැන. මේක තමයි පිළිපදින බුදු කෙනෙකුගේ මේ පිළිවෙල පළවෙනි පීති වාක්‍යය. මේ ලෝකේ මේ පීති වාක්‍යයේ නිමින්නේ මේ නිකන් සාමාන්‍ය පීති වාක්‍යයක් නෙවෙයි. මේ ජීවුම කෙලෙස් නැතු කුජලයේ සිටේ පහළ වුණ අභීත සිංහනාදයක්. මේකෙන් පිළිපදිනේ ජීවුම කෙලෙස් නැතු ආකාරය මුළු තමන් ලබාගත්තු නිකිල හදවතේ ඇති ස්වභාවයක් සඳහන් වෙනවා. ඒ වගේම බුදුහාමේ සඳහන් මේ ධර්මයේ සඳහන් සියලුම ඥානීය ධර්ම පටිච්චසමුප්පාද විද්‍යාවත්‍ය ත්‍රිලක්ෂණේ පංචස්කන්ධ ධර්මයන් කාවයන් පිළිබඳව මේ සියලු ධර්මතාවයන් පිළිබඳ ගැටෙච්ච සියලුම දේශනා කරපු ඉත පොඩි දේශනාවෙන් දේශනා කරපු දහම් කාරණාව අනුගමනය වෙච්ච අරතිවර වගේ දෙයක් අනේක ජාති සංසාරං සම්දාවිස්සං අනිත්‍යං ගාහකාරකං ගවේසං සුදු දුක්ඛාජාති පුනප්පන පරිවිංගාසා පරින් හේද මොකද කරන්නේ අනේක ජාති සංසාරං අනේක ජාති කියන්නේ නොඑක ජාතියේ සංසාරයේ මේකේ කාර්ය භාවවලදී සම්දාවිස්සං ඉපදීමේ මේ ජාති ඉපදීමින් අනිත්‍යං කියනවා ප්‍රඥා ආලෝකය නැත්නම් මෝහයෙන් මුලා වෙලා ගාහකාරකම් ගවේසන්ති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන්ගෙන් ගොඩනගාගත් මේ ජාති ඇති කරගත් ජාතිය නැති ස්කන්ධ දුරේ කරනා ස්කන්ධ දුරයන් තනමින් දුක්ඛා ජාති පුනතුනන් නැවත ජාතිය ඉතිරි සංසාරේ ගන්නවා ඒ කියන්නේ මේ ජාති වල මනුෂ්‍යයන්ගේ මනුෂ්‍ය ජාතියේ මනුෂ්‍යයන්ගේ ස්කන්ධ දුරේ අපි නිර්මාණය කරලා තියෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන්ගේ ස්කන්ධ දුරේ තිරසංගදාත්මව විපතිලම තිරසනානෙති ලෝකයේ තිරසනානෙති ස්කන්ධ දුරේ නිර්මාණය කරනවා. මෙහි මේ කාර්යභාවය වල අසංඛ්‍ය සලස්තගණ ආත්මෝනි ආත්මභාවය උපුණා. ඒ විදිහට හැම ආත්මභාවයේ ඉන්නහන්සේට වැටෙනවා මේ සියලුම ආත්මභාවයේ තියෙන දුකමයි. මේ දුක හදෙන්නේ කොහොමද? මේ දුකට අපි ගොදුරු වෙන්නේ කොහොමද කියලා මේ දුක පිළිබඳ අවබෝධය ලැබුවා. අවබෝධය ලැබුවා මේ දුක තනන්නේ කොහොමද කියලා උන්වහන්සේලා අවබෝධයක් කොහොමද හැදෙන්නේ කියලා අවබෝධ කරගන්න බැරි වුණා. අන්න ඒ නිසා මේ ජාතිව මේ ස්කන්ධ දිවයන් තනෙමි මේ සංසාරයේ ආව බව පරිණි ගාථාවෙන් සඳහන් කරනවා. පුණ්‍ය දේහං නකාති නැවත ස්කන්ධයන් කිව්වන් ජාති ජාති භූමිය හැදෙන්නේ මා ආවෝන සාමන පළවෙනි ගාථාවේ. එතකොට මේ සඳහන් කරන්නේ මේ ජාති වල ඉපදෙමින් ස්කන්ධ දෙයයන් සංතනෙමින් මේ ජාතිය තිබුණා. ඒ හැම ආත්මාවෙදී ලැබෙන දුක මිසක් සැපයි කියන දෙයක් මට ලැබුණේ නැහැ. ඉතින් මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා උනාන්ට අවබෝධ උන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සංසාරය ආවෝන සාමන. ඊළඟ දෙවි ගාථාව කියනවා සත්‍යාදී මානසිකාග්ගා සියලුම කෙලෙස් නැති පරාණය විනාශ කරන ලදී. අවිද්‍යාව නැති කෙනිබඩේ තෘෂ්ණාව නැති රූපාවේ මුලින්ම කරවා දැම්මා. ගාහුණම් විතක්කේත විසංකාරගතං චිත්ත මාගේ සිට නැවතන සංස්කාරයන් වෙතදෙන විට අසංකේතපත් වුණා. නැවත සියලුම සංස්කාරයන් ගොඩ නැගෙන්නේ නැතෙන තුරුදී විදියට මාගේ සංස්කාරයන් නැතනදී තණ්හාන කය මජීව තණ්හාවේ මුලින්ම උඩා දැම්මා මාගේ සිට නැවත දැන් තණ්හාවක් නැහැ. අන දෙවි කතාව කියනවා ගාහුණම් විසංකිත මෙන්න මේ ගුණය හදන්නේ කවුදයි කියලා මම අවබෝධ කරගත්තා. එතකොට මේ ස්කන්ධයේ මේ ಜಾති ආත්මවල ඉපදීමට හේතු වෙන හේතු මොකක්ද නැන්ට අවබෝධ කරගත්තලු. ඒ හේතු මොකක්ද කියලා ප්‍රධාන හේතුනේ තණ්හාව, අවිද්‍යාව බව නැන්ට අවබෝධ කරගත්තා. එතකොට උන්වහන්සේ සිත විසංකාරගතං චිත්තං කියලා තමයි විසංකාරය කියන්නේ සංස්කාරය ඇති නොවන ආකාරයෙන් සිත පිරිසුදුතාවයටපත් කරලා. කියන දේශනාවකට බාහිර මේකේ පරිවර්තනය වෙන්නේ සාපාදී පාරකාරකම් කියන්නේ ජීවන පරායන ඥානයෙන් කියක් ගන්නාම ඉතින් ඉතර ගෙවල් වහලා ආයෙත් වගේ ගහුවට පස්සේ මම දින වහලේ කැණිමඩ ළමයිට නිර්මාණය වෙනවා. ඒකේ කැණිමඩේ පිළිසින වටේට පරාලවල් කියනවා. මැද ඒ කිසි දරා ගන්නාව මැද කම්මක් කියනවා. ඒකට කියනවා ඒ වහල් කියන්නේ කැණිමඩ සහිත වහලක් කියලා. ඒ වහලේ පිළිසින කැණිමඩ දරාගෙන පරාලවල් කියනවා සුරුපාව කියලා. ඒ සුරුපාව දරාගෙන තමයි ජීවුම් වටේ පරාලවල් කියනවා. එතකොට මේ උපමාවක් කරනවා
මේ වහලට මේ ග්‍රහාතුලෝගේ කෙලෙස් තණ්හාවත් අවිද්‍යාවත් ඇති සියලු කෙලෙස් මේ කැඩිපඩේ දින රූපාවච කියනවා මේ තණ්හාවගේ තණ්හාව වගේ රූපාව රූපාව වගේ දින කැඩිපඩේ අවිද්‍යාව අවිද්‍යාව වගේ කැඩිපඩේ වටාගෙන පරායන්සේ කෙලෙස් වගේ කියනවා මේ උදාහරණ දෙකකින් පස්සේ පළමුවෙන් අවබෝධ කරගත්ත අවිද්‍යාව අවබෝධ කරනවා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඊළඟට අවිද්‍යාවෙන් හේතුන් හැදෙනවා බව දැනගත්තා තණ්හාව. තණ්හාවෙන් නැති කරගත්තට පස්සේ සියලුම කෙලෙස් නැති වෙන බව. එතකොට අවිද්‍යාව තණ්හා නැතිවෙනකොට පස්සේ සියලුම කෙලෙස් නැති වෙන හැකියාව ලැබෙන බව සංකේ අවබෝධ කරගත්තා. ඉතින් ඒ නිසා කියන උපමාවෙන් දක්වනවා. එතකොට මෙතනදී බලන්න ප්‍රධාන හේතු වෙන්නේ අවිද්‍යාව තණ්හාවක් ඒකවල. අවිද්‍යාවනේ තණ්හාව ගන්න අපි නිදි නිසා ඥානපුර ධර්මයන් තමයි දේශනා කරන්නේ. ඉතින් පටිච්චසමුප්පාදය අපි ගත්තාම මේක හොඳට අපිට අවබෝධ වෙන්නේ කියනවා කියනවා. ඒ විදිහට ගන්න මේ පටිච්චසමුප්පාදය ආරම්භ වෙන්නේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාරාවදී. මුලින්ම තියෙන්නේ අවිද්‍යාව. ඊළඟට ඉස්සරහ කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය ස්පර්ශ ස්පර්ශ පත්‍ය වේදනා වේදනා පත්‍ය සංඥා සංඥා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන තමයි ජරා මරණ ශෝක පරිදේව දුක් කියන මේ සියලුම දුක්ඛයන්ට මුහුණ දෙන්න තමයි. ඒකෝට අපි සාමාන්‍යයෙන් අදහස් කරේ පරිදේවන අපිට මෙන්න මේ දුක ඊළඟට අවිද්‍යාව කියන කාරණා දෙක අපි පැහැදිලි කර ගැනීම සඳහා අර අනිත් කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගමු. පටිච්චසමුපාදයේ කියන්නේ හේතුපත්‍ය. හේතුපත්‍ය කියන්නේ මේ ලෝකයේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන හේතුවක් නිසා. යන්තේ හේතුවක් නිසා තමයි ඵලයක් ඉතිරිලා තියෙන්නේ. ඒක නිසා තමයි පටිච්චසමුපාදයේ හේතුපත්‍ය ධර්මතාවය කියලා අපි කියන්නේ. සාමාන්‍ය පිටතදී ගින්නක් නිසා තමයි දුමක් ඇති වෙන්නේ. ඊළඟට බීජයක් නිසා පැලයක් හටගන්නවා. පැලය හටගත්ත නිසා පැලේ මල් ලොකු වෙනවා මල් හටගන්නවා. මල හටගත්ත නිසා මොකද වෙන්නේ? ඵලයක් හටගන්නවා. ඒ වගේ පිටදී මේ රෝගයේ තියෙන සියලුම භෞතික ධර්මතාවයන් තුළ තියෙන හේතුපක්ෂයක්. හේතුන් නිසා තමයි ඵලයක් හටගන්නේ. මේ අපි මේ සංසාරය යන අධ්‍යාත්මික හේතු නැත්නම් මේ සියලුම කෙලෙස් හට ගැනීමට තියෙන හේතුවක් විදියට. අන්නේ හේතු නිසා තමයි මේ සංසාරයේ කියන්නේ ස්වභාවය ඇතිවලා තියෙන හේතුපත්යෙන් තමයි. ඒ නිසා මේක නිරුද්ධ විග්‍රහක ධර්මතාවයකින් පරිසම්පාදිය කියන්නේ මේ එතකොට අපි මේ අවිද්‍යාව තණ්හාව අවබෝධ කරගෙන සාපකාරයක් වෙනවා පරිසම්පාදිය අවබෝධ කරගන්නේ. අර පරිපූර්ණදී නාටේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ මේ සංකීර්ණ නිකායේ කන්දවර්ගයේ මුද්‍රා දේශනා කරනවා අවිද්‍යාව කුච්චේ කියලා. මෙන්න මේ කුච්චේ විනාගේ දේශනා කරන්නේ කඩේ අවිද්‍යාව කියලා. ඉතින් සාහිත්‍යලා උදාහරණ තරන්නේ තමයි දේශනාව දේශනා කරන්නේ. දවස් විද්‍යාඥ සාහිත්‍ය විද්‍යාඥලා අස්තරෝ විද්‍යාඥයන්වහන්සේ මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද? මේ අපිට පැහැදිලි කරගන්න දෙන්නේ කියලා. ඒ වගේ විද්‍යාඥයන්වහන්සේ කියන ඉන්ද්‍රනාමනේ යම් සතරක් ආරම්භාකේ උදවත් කියන්නේ ආරාම මාර්ගඵලයක් දුන්නු ගලමු මේ ධර්මයේ පිළිබඳ දහම ධර්මයේ පිළිබඳ ආවෝදයෙන් නැති යම් කාලකයේ රූපේ නොදෙනීද රූප සමුදේ නොදෙනීද රූප නිරෝධය නොදෙනීද රූප නිරෝධාමී ප්‍රතිපදාව නොදෙනීද ඒ වගේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඉපදීම පිළිබඳ ස්කන්ධ පංචකයේ චතුරාර්ය සත්‍ය දැකීම නැහැිනා. ඒ නැත්නම් ස්කන්ධ පංචකය හැදෙන ස්කන්ධ පංචකය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංකාර කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැත්නම්. විඥානය හැදෙන හැටි අවබෝධයක් නැත්නම්. රූපය හැදෙන හැටි අවබෝධයක් නැත්නම්. වේදනාව හැදෙන හැටි අවබෝධයක් නැත්නම්. සංස්කාර හැදෙන හැටි අවබෝධයක් නැත්නම්. ඒ වගේම රූපේ නිරෝධ නැත්නම් රූපේ නිරෝධක නැත්නම් රූපේ නිරෝධ භාවය ඇතිවෙන්නේ කොහොමද? මේ රූපේ නිරෝධ කිරීමේ මාර්ගය මොකද්ද? වේදනාව නිරෝධ කිරීමේ මාර්ගය මොකද්ද? සංඛාර නිරෝධ කිරීමේ මාර්ගය මොකද්ද? කියලා මේ ආදී රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධය පිළිබඳ අවබෝධයක් නැත්නම් ආන්නේ විද්‍යාවට තියෙන්නේ අවිද්‍යාව.
මෙන්න මේ විදිහට පැහැදිලි අවබෝධය චතුරාර්ය සත්‍ය යොමු කරලා ජීවිත අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට මේ අවිද්‍යාව පිළිබඳව අවිද්‍යාවෙන් මොකද කියලා අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි එකින් එක විස්තර කරගන්න පුළුවන් උදාහරණයක් විදිහට කොහොමද කියලා මේ අවිද්‍යාව කියලා. පළවෙනි දේශනා කරන්නේ රූපය නොදෙනීද රූප සමුදය නොදෙනීද රූප නිරෝධය නොදෙනීද රූප නිරෝධය ආශ්‍රය දාන නොදෙනීද කියලා පළවෙනිනවා. මොකද මෙතන මේ රූපය කියලා සඳහන් කරන්නේ. රූපය කියන්නේ මේක අපි භෞතික වස්තු තුළ තියෙන රූපය. ඒක අපේ ස්කන්ධ නිරේ තුළ තියෙන රූපය තමයි අඳහන් කරන්නේ. ඒකෝට මේකෙන් රූපය කියන්නේ අපේ මේ ජීවිතයේ හැදෙන දේවල් කියන්නේ සතරමා ධාතුන්ගේ එකක් වෙලා. එන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා රූපයන් තමයි ජීවිතේන හටගෙන තියෙන්නේ. ඒ හටගත්තු සියලුම දේවල් ඒකේ එකක් හටගත්තු සියලු දේවල් අපි රූපයයි කියලා කියන්න පුළුවන්. එතකොට මේ අපි පංචස්කන්ධය ගත්තාම ඉන්නේ මේ හැදෙන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ කියන ප්‍රධාන රූප හතරෙන් මේ ආවර්තන රූප තව කියන 28ක්. ඒකෙන් සිස්ටර් වෙලාවමදි අපි ප්‍රධාන මේ රූප හතරේ ගත්තා ඉතින් අපි පංචස්කන්ධයේ අවබෝධයෙන් මේක පැහැදිලි කරගත්තොත් ඉතින් පඨවි කියන්නේ සාමාන්‍ය පඨවියේ සමගතිය. ඒ අපි ශරීරයෙන් පංචස්කන්ධය ගත්තාම අපි මේ ඇට ඊට මාස් වගේ ඊළඟට මේ අදමත් වගේ දේවල් ගත්තා මේ සමගතියේ ආයේ දේවල්. ඊළඟට වායෝ කියන්නේ ආපෝ කියන්නේ වායෝ වැగిරෙන ගතිය. වැగిරෙන ගතිය මේ කෙලක අහගේ උත්තරා වගේ දේවල් අපි කියන්නේ මේ වායෝ ගතියට. ආපෝ ගතියට. ඒක වගේ උණුසුම් ගතිය. අපි කෑමකට පස්සේ දිරවීමට උපකාරී වෙන මේ උණුසුම් ගතිය. අපි මොනවද කියන්නේ කියලා. වායෝ කියන්නේ හුස්ම ගැනීම, වාතය වගේ දේවල් අපි කියනවා වායෝ ගතිය. මෙන්න මේවා තමයි කියන්නේ අපි මේ ඕලාරික මේ කය හැදලා තියෙන්නේ. කය පමණක් නෙවෙයි මේ භෞතික වස්තු මේ සියල්ල හැදෙන්නේ මෙන්න මේ ස්වභාවයන් තුළ. එතකොට මේ ගත්තාම කෙනෙක්ගේ මේ ශරීරය තුළ මේ තදගතිය උස්නාන්නාම අපි කියන ඕනෙ දෙනවා මේ වගේ වේදනාවක් ඇති වෙන්නේ මේ තදගතිය වැඩි වෙනවා. ඒක මේකේ වෙනස් වෙනවා. අර මේ උපමාවලින් කියන්නේ මේ උපමානාදිලාගේ දේශනා කරනවා මේ ස්වභාවය මොනවා කියලා මේ රූපය වෙන කියක් වගේ කියනවා. ඒ කියන්නේ නිසරු කියනවා. නිසරු දෙයක් කියනවා. ඒක සාමාන්‍ය සරලමහා බුද්ධයන් අපි ගන්න වෙනස් වෙනවා. දැන් බලන්න ස්වභාවික වස්තුවක් අරගෙන ගත්තාම අපි මේ කඳු කියනවා. කඳු ගත්තාම අපි ඒකේ තියෙන තද ගතිය නේ. තද ගතිය නිසා ඒකේ අපි හිතන්නේ මේ කඳු තව මේ තද ගතිය කියන්නේ මේවා සාමාන්‍යයෙන් නැහැ කියලා හිතන්නේ නමුත් අපි ඇත්ත අහලා ඒක පොළව සාමාන්‍ය දෙස්තරා ගියාට පස්සේ ඒ කඳු කඩාගෙන යන අවස්ථාවක් තියෙනවා. ඒ හේතු වෙන්නේ අනාගත තද ගතියට ඔලොක්කු දුන්නේ ඒකේ ආපෝ ගතිය වෙනවා වගේ. ආපෝනකෝනෝන් දතුනේ අනේ කඩේකින් ස්වභාවය වෙනස් වෙනවා. ඊළඟට කියන අභිගතාම අපේ ශරීරයේ තියෙනවා කියන්නේ. දැන් මේ මුලඟ වගේ දේවල් දුව ගත්තාම මුලඟට අපි මුලඟ ගත්තාම මේ අහල වල දේවල් වල වාහන වගේ දේවල් පිළිතුරු බරකාර දේවල්. ඊළඟට ඒවා සියල්ලම සුනිවිසන කර දාන්න පුළුවන් මුලඟට. මුලඟෙන් වායු ගතිය ඉස්සන්නාට පස්සේ අපි සියල්ලම අනිත් සතරව ධාතු අනිත් ධාතු කියලාම කටපත් කරන්න පුළුවන්. මේ වගේ එකින් එකට වෙනස් ස්වභාවයක් ගන්න. මේ සියල්ලම තුළ තියෙන වෙනස් වෙන ස්වභාවයක්. ඒනවා මේ රූපයේ තුළ අපේ ආසා කරන කැමැති කියලා සදා ගන්නා මේ විදිය පංචස්කන්ධේ පංචේ ධාතුන් සම්බන්ධයේ රූපයේ තුළ තියෙන විනාශක ස්වභාවයක්. අනිත්‍යයේ පස්වෙන ස්වභාවයක් අවබෝධ කරගන්න. රූපය කියන්නේ මොකක්ද කියන විදිහ අවබෝධ කරගන්න. ඒ රූපයේ හැදෙන ස්වභාවයෙන් ඒ විදිහට අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට මේ රූපයේ ගන්න මේ රූපය වගේ මේ රූපයේ මාතෘකාවේ මේ රූපය දිරන්නේ ඒ ආදිවාසී සිතාගේ විදිහ ආත්මයක් කියලා මම වගේ කියලා ආත්මයක් කියලා අපි හිතා ගන්න බෑ. මොකද මේ සතර මහා රූපයන්ගෙන් හා අනිත් අවශේෂ රූපයන්ගෙන් සතුටක් රූපයන් තමයි ඉඳන් වෙනස් වෙන භාවය පස්සේ. ජීවිතපත් වෙනවා. දුන්‍යානාතිකයේ සියලු තියෙන්නේ උපාදි කිසි බංග වශයෙන්. කියන්නේ හැම දෙයක්ම උපදිනවා, පවතිනවා, නැති වෙනවා කියලා. ඒක පිළිබඳව සාමාන්‍ය අපි මේකේ මෙහෙම කියනවා අපිට ඉස්සරහට එන්නේ ඉතිරිලා ජීවත් වෙලා බැරිලා යන ස්වභාවයක්. දැනෙන්නේ එතන නෙවෙයි ඒකත් එක්තරා බැරිමක් තමයි. නමුත් ක්ෂණයක් පාසා
චිත්තක්ෂණයක් පාසා. චිත්තක්ෂණයක් කියන්නේ විදිහේ සාමාන්‍ය තප්පරයක් ගත්තාම ඒ තප්පරේ ලක්ෂ ගානකින් බෙදනවා. ලක්ෂ ගානකින් බෙදුවට පස්සේ ඒ ගන්නා වූ ස්වභාවය තියෙන චිත්තක්ෂණයක් කියලා. අන්නේ චිත්තක්ෂණයක් පාසාම රූපේ වෙනස්. අපේ ශරීරයේ ඒ චිත්තක්ෂණයක් පාසාම ඉපදිලා අවදිලා විනාශ වෙනවා. අන්නේ අපේ දුකේන අපේ සාමාන්‍ය දුකේට ඒවා දකින්න බෑ. ඒක දකින්න පුළුවන් ප්‍රඥාව දිනු කරපු ද්වේෂ නැති කෙනෙක් පුදුමයෙන් පමණයි. එන්නේ රූපයක් තමයි අපි යාගෙන වගේ ආත්මය යාගෙන අපි කටයුතු කරන්නේ. එනම් කෙනෙක් මේ රූපය පිළිබඳව රූපේ අනිත්‍යතාවය පිළිබඳව රූපේ නිරෝධය පිළිබඳව කෙනෙක් දන්න අවබෝධ කරගන්නවා නම් අන්නේ කියලා අපි කියනවා අවිද්‍යාව මුදා ගැනීමට එක්තරා එක උපකාරයක් වෙනවා. ඊළඟ දේශනා කරනවා පිළිදෙන්නේ මේ රූපය විනාශයේ සංස්කාර වේදනා කියන්නේ මේ වගේම දෙයක්. සංවේගයක් කියන්නේ ගොඩක් වෙන අදහස ගන්න පුළුවන්. වේදනා කියන්නේ වේදනාව කියලා ගත්තාම අපි ගන්න පුළුවන් අවස්ථා තුනක්. එකක් තමයි සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම වේදනා, උපේක්ෂා වේදනා. ඊළඟ මේ වේදනාවගේ ස්වභාවය අපි හඳුනා ගන්න ඕනේ. වේදනාව කියනවා අපිට මේවා ඉඳලා අපේ අදහස දෙන්නේ අපි මේ කවුරු සාමාන්‍ය සිදුවක් තමයි සිදු වේදනාව. ඊළඟ විතර දුකක් දෙනවා ඒ දුක් වේදනාව. විතර සතුටක් දෙන්නේ සතුට වේදනාව. මෙන්න මේ වේදනාවක් පිළිබඳව අපි අදහස. නමුත් ඊට වඩා ඥාන යොමුණු අදහසක් වෙනවා මේ වේදනාවේ සංවේගය. අපුණම නම් දෙනවා කතමංච වික්ඛේ වේදනා, ජීවේ වික්ඛේ වේදනා කාය, චක්ඛු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, जीवा संपස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා, ආයත ඉතිරි වේදනා. අනුබාහිර වේදනා සිවිස් මානදී චක්කුම් වේදනාවෙන් හඳුන්වන්නේ චක්කු සංපස්සජා වේදනා. චක්කු කියන්නේ ඇහැට. ඇහෙන් ගන්නා වේදනාව. ඉන්ද්‍රියේ ඒක අපිට දෙන්නේ ඇහෙන් වේදනාවක්. අපි දැන් රූපයක් ගත්තාම ඒ බලන හැම රූපයකම තියෙන එකම වේදනාවක් නේ අපිට දැනෙන්නේ. ඒ විවිධ වේදනාවන් කියන්නේ අපි ඉන්නේ අපිට කියමනාවක දෙන යම් රූපයක් දේලා දැක්කාම අත්දැකීම අපේ රූපයේ තියෙන කියමනාභාවය ඇති වෙනවා නම් අපි ඒක කියනවා සුඛ වේදනාවක් කියලා දෙන්නේ. ඒ දැකීමේ සුඛ වේදනාව. යම් මේ ඇත්තටම අපේ මිනිස්සේ අපිට ආකියන අවනාම දෙයක් දැක්කට පස්සේ අපි කියනවා දුක් වේදනාවක් කියලා. ඒක අපිට දුක නිරුද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දෙකම වේදනාවක් නම් අපි කියනවා උපේක්ෂා වේදනාවක් කියලා. මෙන්න මේ වේදනාව කියන රූප වේදනාව ඇතින් ගන්නා රූප ඇතින් රසගත දෙයක් තුලින් ගන්නා වූ වේදනාව තුළ මේ වේදනාව හටගත්තේ කොහොමද කියලා අපි ඉදිරියේ පාස් කරනවා. ඒ විදිහට අපි කියනවා සතිපට්ඨානෙ වඩනවා. කාය පස්නා වේදනා කරන චිත්තවල ධර්මාන්තයේ සතර සම්පූර්ණානේ ජීවත් වෙන කියන්නේ ඒක. ඒකට අනුකූලව වෙන්නේ මේ වේදනාවේ ස්වභාවය. නැත්නම් කෙනෙකු ඉන්නේ රූපේ දැක්කට පස්සේ ඒ රූපේ හොඳ සංඥාවක් නම් අපි කියන සතුටේ කියන සුඛ වේදනාවක් කඩගත්තා. සුඛ වේදනාවක් කඩගත්තා කියන ඊට පස්සේ ඒකට අපි අධ්‍යයනය අපි යොමු වෙලා අපි ඒ වේදනාවෙන් තුලින් මොකද ඊළඟ ඉපදලා ගන්නවා දුක් වේදනාව. මොකද මේ දුකයි ආත්මය කියලා අපි ගත්තට පස්සේ අපි නොදැනුවත් මේ වේදනාව තුලින් යන්නේ පිළිදෙන දුක විතරයි. ඒක ජීවිතයේදී වෙන ක්‍රියාවලියක්. ඒක අපිට සාමාන්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි අද හොඳයි සැපයි කියන දෙයක් අපි ලබා ගන්නවා. අපිට ඇහැට දැක්ක දෙයක් අපි ආසාවෙන් යම්කිසි දෙයක් කියන විදිහට දෙයක් අපි දෙන්න කියනවා ආසාවෙන් මේක අපි දැක්කා යම්කිසි තැනක විකුණක් තියෙන දෙයක් අපි වීඩියෝ වාදිනා කියන ලක්ෂණ අපි ඒක දැකින්න ගෙදරට ගෙනාවා. ගෙනාට පස්සේ අපි ඔක ආසාවෙන් හිතට බලමින් තියාගන්නවා. නමුත් ඒක අපිට ඊළඟ පස්සේ දවසේ දවස් ටික දෙක දවසක් යනකොට ඕගන්දී විඳිනා විනාශේ භාවයටපත් වෙනවා. එතකොට අපිට ඇතිවෙන්නේ දුක් වේදනාව. නමුත් ඔය ගන්න අවස්ථාවේ අපිට දැනෙන මොන වගේ වේදනාවක්ද? සැප වේදනාවක්. අනුභවයේ සැපයි කියලා අපි ගත දේ පසු කාලෙකට වෙන්නේ දුකක් බවට පත් වෙනවා. අන්නේ නම් මෙන්න මේ වේදනාව පිළිබඳ කෙනෙක් වේදනාව කියන ස්වභාවය පිළිබඳ කෙනෙක් අතෙන් ගන්නා ඒ රූපේ පිළිබඳව අවබෝධය ගන්නවා නම් ඊළඟට කණෙන් අහන ශබ්දය පිළිබඳව
සත්‍ය පිළිබඳව තියෙනවා. අපි කියනවා හොඳ සත්‍යයක් අහනවා. ඊළඟට අපිට කියමනාව දෙන සත්‍යයක් අහනවා කියනවා අපි ඒකෙන් සතුට ලබා ගන්නවා. අපි සිදුවක් වගේ දෙයක් ඊළඟට අපිට කෙනෙකුගේ අභි පිළිබඳව කෙනෙක් වර්ණනාවක් කරනවා. ඒක අපි ඒ වර්ණනාවෙන් අපි ඇහෙන්නේ හොඳ සංඥාවක් තමයි සතුට වෙන සංඥාවක් ඇහෙන්නේ. ඒ සත්‍යයක් වේදනාවක් දැනෙන්නේ ඒක අපි කියනවා සෝරණියන් කණෙන් අහන මේ වේදනාව උදාසිතේ සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කියලා වේදනා තුනක් අපිට ලැබෙනවා. ඒදී අපි සුඛයෙන් නිරෝධ වෙන්නේ අපි නිදියක් තමයි. දුක තුනේ නැවත දුක වෙන්නේ. උපේක්ෂාවෙන් නිරෝධ කරගන්න මේවා අවබෝධ කරගෙන නැතුව මේ දේ යටපත් කරන්නේ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව තමයි මේ යෝනේ යටපත් වෙන්නේ. මේකේ ඊළඟ පිටදී වේදනාවේ අහන සත්‍ය ඊළඟ මොහොතේ ගහන සම්බෝධ ගහන කියන්නේ ගත සුවඳ දැනීමයි. මේක අපි පොඩි කාලේ මේක ලොකුට තේරුම් ගන්න අමාරු වෙටි නමුත් මේක පංච ස්කන්ධයන් පිළිබඳ අවබෝධය සාමාන්‍යයෙන් දැන ගැනීමකින් අවබෝධය ලබා ගන්න පුළුවන්. මේක දැන් ඒක රූපයක් ගන්නද මේ චක්කුස ස්පර්ශ වේදනාවෙන් ගන්න රූපය වගේ වේදනාව. ඊළඟ කලින් ගන්න ශබ්දයේ පිළිබඳ වේදනාව. නාසයෙන් ගඳ සුවඳ ගන්නත් පිළිබඳ අපි ඒක යන්නේ දැනීමක් කියනවා. ඒ දැනීමක්වත් පිළිබඳනේ සියුම්ලෙස අපි අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒක හිමීට සාමාන්‍ය පැහැදිලි කිරීම හැකියාවක් තියෙනවා. මේ අපේ රස ගන්න ජීවිතේ රස දෙන්නේ ඒ රසය තුළ පිළිබඳනේ මේ තියෙන අවස්ථා තුනක්. ඒක තමයි හොඳ රස. ඒ කියන්නේ රසය ගන්නකොට අපි දන්නවා මේ වේදනාව හොඳ රසයක් තියෙනවා. ඒ කියලා අපි ඒ රසයට ආශාව කරනවා. අපි චිත්ත දෙයක් ගත්තට පස්සේ චිත්ත නිසා අපි ඒක අභිහිරි කියලා පැත්තකට ඒ පිළිකුල් භාවයක් දක්වනවා. ඒ ආශාවන් ඇති කරගන්න ගාමට ඇත්තෙනවා. ඊළඟට මේ දෙකෙන් කරන ස්වභාවයෙන් අපිට ඒකෙන් වැඩිද. අනිත් වගේම හැමදේම තියෙනවා පිළිතුරේ මේ ස්වභාවයක්. ඒ ස්වභාවය අවබෝධ කර ගැනීමට අපි සිහිය පිටවනවා. ඒක තමයි ධ්‍යානයේ පරිවර්තන දෙන ධම්මචක්කවර්ති දේශනා කරන්නේ පළවෙනි ආන්ත දේශනා කරන මේ කාමකාලපාන යෝගය සත්‍යකින්මතාව දෙකම බැහැර වෙනවා. බැහැර වෙලා මධ්‍යම පිළිවෙතාවේ යොමුනේ. බැහැ පිළිවෙත කියන ආන්ත දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි ආන්ත දේශනා කරන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඊළඟට සම්මා සංකප්ප. ඊළඟ සම්මා වාචා. පළවෙනි ආන්තයේ සම්මා දිට්ඨිය ඇති කරගන්න කියලා. හැම දෙයක් තුළම ඉන්නේ ඒ කල්පනාව යහපත් කරගන්න ඕනේ. එතකොට කාමකාලිකාමයේ අත්‍යන්තතාවයේ බැහැර වෙලා නිවැරදි මාර්ගයෙන් නම් වෙනවා මේ සම්මානයේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ගන්න දේශනා කරනවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය දේශනාව කරන පරිණාම දේශනාවේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එනම් කියන්නේ මේ හැම දෙයක්ම අවබෝධ කර ගැනීමට අපිට ධම්මචක්කවර්ති මේ දේශනා මාර්ගය දැක්කත් අපිට ඇයි අවබෝධයක් එක්කන්නේ ඒ දේශනා කරන්නේ කෙනෙකුට යම් අන්තයකදී මේක අවබෝධ කරගන්න බෑ කියන සත්‍යය දේශනා කරන්නේ. කාමෝධි ජීවිතයකට කරලා ඒ කාමෝධි ජීවිතය අන්තයකට ගොස් මේ ධාමනේ එන්නත් බෑ. ඊයේ තොරව ඔය ඒ කායික වෙන ඔය නිගණ්ඨනාථ බුද්ධ වක්‍රේ විවසාර වගේ අය මේ ගහම මේ ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ උත්ත සමාදන් වුණා. බල්ලන් වගේ ජීවිත ගත කරා. තේතනම් ගත ජීවිත. ඊළඟ අනිත් ජීවත් වෙනවා. ඒ නිගණ්ඨ විදියට. ඒ මේ කියන පිළිවෙත් මේ නිවන අවබෝධ කරගන්න. එහෙම දුක්ඛින් දුකෝයි. ඒ දුක තුනම නිවන් අවබෝධ කරගන්න බැහැ කියන බුදුහාමුදුරුවෝ දේශනාව. ඒක ඉන්න අපිට කරනවා. පවණක් අය හොඳට සැපවින්දා. අනිත්‍යයේ සම්බන්ධව මට මතකයි කියන්නේ හොඳට කාලෙ ගිහලා ජීවත් වෙන්න මේක ඊළඟ ආත්මයක් නැහැ මෙහෙම විදිහට ඒක එක දේශනාවක් දෙනවා. ඒක කියන්නේ ඉතින් හොඳ කාමභෝගී ජීවිතයක් ගත කරන්න ඒක තමයි නිවනේ කියලා. මේ දෙකම තුල නිවන නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලම යන්න. ඒකෙදි පළවෙනි දිනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න, සම්මා සංකල්පය, හොඳ කල්පනාවක්, හොඳ ඥානයක් ඇති කරගන්න. හොඳ කියනවා නම් සම්මා වාචා, වාචික වශයෙන් මේක කීයකට ගත්තම කීයක සංසංවර වෙනවා. කායික සීලය වාචික
සීලය මානසික සීලය තුන් ආකාරයෙන් මේ සංවරභාවයට ඉඳලා මේ හැම අවස්ථාවෙම කියන්නේ බඳු සීලයද. ඒකෙන් තමයි මෙතන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැකියාව. අන්නේ නිසා තමයි මේ සියල්ලම වහලා එතකොට මේ ලෝකයේ තියෙන යථාර්ථය ඇත්ත සත්‍ය වහලා තියෙන අවිද්‍යාව. මේ අවිද්‍යාව තේරුම් ගන්න නම් අනිවාර්යයෙන් පිළිතුරේ වැඩි පිළිවෙතේ ඉඳලා ඊළඟට වෙන්න ඕන සියලු දෙයක් සිය පිළිවාගෙන මෙන්න මේ ගැඹුරු ධර්මයක් තුළ යථාර්ථය ඉන්නේ සත්‍යය කියලා. එතකොට තමයි පිළිතුරේ මේ ලෝකයේ යථාර්ථය කියන්නේ මම කියන්නේ මේ අභිධර්මයේ සඳහන් වෙන ගැඹුරු යථාර්ථය අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකයේ තියෙන ස්වභාවය අපිට අවබෝධ වෙන්නේ. ලෝක ස්වභාවය අවබෝධ වෙනකොට අපිට ඥානසිත ඉක්මනට වැටහෙනවා මේ ලෝකයේ සියල්ල තියෙන්නේ ඇතිව පැවති නැතිව යන ස්වභාවයක්. උපාදිත බව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය වාස්තවයක්. එනේ බුදුහාමුදුරේ දේශනා කරන්නේ දහරාජ මහා තාතේ බාලායේ සම්පත කියන්නේ මේ ස්වභාවයෙන් පොඩි කාරණා පරිච්ඡේදයෙන් මාර්ගයේ ඊළඟට දේශනා කරනවා උත්සාහවන්ති ධනවන්ති දිවාලෝකයේ ඉතිකලා අමුදරුණා ඥාති සෝවියන් කියලා අපි මේ ආයතන යාගෙන මේ විදිහේ බැලුම් හදාගෙන ඉතිහාස අන්තිමට සමාන සමාවක් නැහැ කියනවා. අත්තාහියත නොනත්තෝ සෝවිතාව සෝ ධනං කියන්නේ සමාන සමාවක් නැති කල්ලි කුමන පුදුද කුමන ඥාතිද කුමන වස්තුවද අපි දේශනා කරන්නේ. මෙන්න මේ ආත්මෘතිය නැත්නම් මමත්වයේ කියන එක නැතිවෙන ප්‍රධාන කොටස වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන ගන්න අපේ මේ සාම් පිළිබඳව මේ ගැඹුරු චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය ඉලක්ෂණය ස්කන්ධ පංචකයන්ට අවබෝධයක් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ අවබෝධ කරගන්න ලොකු වෙලාවක් යනවා අපි එකින් එක පැහැදිලි කරගන්න. හදිස්සියෙන් බෑ. ඒ නිසා කියන්නේ කල්පනාවල ගන්න මෙන්න මේ වගේ දහම් කාරණාත් අවබෝධයක් කියනවා. රූපස්කන්ධයේ පිළිබිඩක් කරගෙනවා වේදනා ස්කන්ධයේ පිළිබිඩක් කරගෙන කියනවා සංඥාවේ පිළිබිඩක් වගේ. වේදනා ස්කන්ධයේ පිළිබිඩක් කියන්නේ විදනතියි. ඒ කියන්නේ දැකන ස්වභාවයටපත් වෙනවා. පිළිබිඩක් ගත්තාම අපි ඒකේ කියන ඇතුළේ වායුව කියනකම් කියනවා. ඒ වායුව නැති වෙනකොටම ඒක නිදි යනවා. අනිත් වගේ පිළිබිඩකෙන් සුළුයක් වෙනවා. සංඥාවකින් මේ අපි හඳුනා ගන්න ස්වභාවය. අපි අම්මා තාත්තා ගණන් ගියාන් වලගෙන යම් සංඥාවක් යම් හඳුනාගෙන ස්වභාවය. ඒකත් දීර්ඝවක් වගේ නවන සුළුයක් කියනවා. ඊළඟට සංස්කාර. වල මේ ග්‍රහණ දේශනා කරන ගාථාවේ සංස්කාර අසංඛ්‍ය කියන්නේ සමසිත. අසංඛ්‍ය කියන්නේ සංස්කාර ඇති කරන්නේ නැහැ. මෙන්න මේ ඉතර සාගත වේදනා සංඥාවේ සියල්ලම මුලින් ඇති කරන සංස්කාරය බුදු කෙනෙකුගේ හිතේ ඇති වෙන්නේ. මොකද ඒ සංස්කාරයෙන් ඇති වෙන සත්‍යයටපත් වෙන සත්‍යනේ නෑ. මොකද අර විදිහ අවබෝධය ඇති නිසා උන්වහන්සේ විතර තුළ සංස්කාර නැවතෙන සකස් කිරීම ඇති වෙන්නේ. ඒක භෞතික වශයෙන් අභෞතික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් උන්වහන්සේ තුළ සංස්කාර ඇති වෙන්නේ නැති වෙනවා. කෙලෙස් ඇති වෙන්නේ. කෙලෙස් ඇති වීම ප්‍රධාන හේතුව අවිද්‍යාවත් තණ්හාවත් වෙනවා. ප්‍රධාන වශයෙන් අවිද්‍යාව. ඉතින් උන්වහන්සේ දේශනා කරන තව තැනකදී මේ අවිද්‍යාව හැම කුසලයකදීම හැම කුසලයකදීම මූලික වෙනවා මේ අකුසල ක්‍රියාවලින් මූලික වෙන්නේ මෙන්න කුසලයේ මේ අකුසල ක්‍රියාවලින් අවිද්‍යාව මුල් වෙනවා. කුසලයේ චේතනාව කුසලයක් කිරීමට ඉඩ නොදෙන ස්වභාවයක් අවිද්‍යාවක් කියන්නේ. ඒ නිසා අවත විඥානයේ නම් වෙන මායාවක් කියන්නේ නැති දෙයක් ඇති කියලා පෙන්නනවා. මම අවිද්‍යාවට පැහැදිලි කරන පොඩි කාරණාවක් දේශනා කරනවා කියන්නේ යම් කෙනෙක් අම්ම කෙනෙක් කියන මේ අම්ම මේ තමන්ගේ දරුවට ගොඩාක් ආදරේ. ආදරේ තමයි දරුවා හොඳට තමන්ගේ එකම දරුවා හොඳට ආදරේ ගුණ දහම් කියාගෙන මේ හැම දෙයක් කියන්නේ හොඳට පොඩි කියන අම්ම කෙනෙක් කියනවා. තව කාන්තාවක් කියන මේ අම්මගේ පුතාගේ කියන ආදරයට විරුද්ධයි. ඒ ඉන්දියාව ඇති වෙලා. ඒ ඉන්දියාව දිලා දරුවෝ ගන්නවා ඔය මගේ අම්මා මේ වගේ කෙනෙක් මේ වගේ වැරදි ඔය කියලා දෙන්නේ හොඳ නරක නෙවෙයි හොඳ කියන්නේ මේක කියලා වැරදි පැත්ත ගන්නවා. ඊට පස්සේ අර පොඩි එක්කෙනා මොකද කරන්නේ අර අම්මගේ මේ අම්මා මේ අර හොඳ දේවල් වැරදි කියලා ඒ පොඩි එක්කෙනා අවබෝධ කරගන්න. අර වෙන කාන්තාවක් කියන දේවල් තමයි හොඳයි කියලා අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන අම්මාගේ සංස්කාර අර අම්මා හොඳ දේවල් කියනවා මේක මේ අම්මකට තරහට කියන්නේ මේ වැරදියට කියන්නේ මේ හොඳ දේවල් මේ කුසල් දාන කරන් චින්තාව කර මේ වැරදි මේවා කරන්න එපා කිය අම්මා හොඳ දේවල් කියනකොට මේ වැරදි කියලා අර දරුවා හොයනවා. අවබෝධ කරගන්න මොකද අර අනිකාන්තාව කියන්නේ ඔය හොඳ දේවල්
හොඳ දේවල් හොඳනේ වැරදි කියලා අවබෝධ කරගන්නවා. ඒ අම්මට වඩා කාන්තා විශ්වාසය ඇති කරගෙන අම්ම කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පිළිතුරේ මෙන්න මේ අවිද්‍යාවෙන් කරන්නේ අන්න ඒ වගේ දේවල්. අවිද්‍යාවෙන් කරන්නේ අපේ මේ දහම් මාර්ගයේ මේ නිර්වාණ මාර්ගයේ යනකොට අපිට මේ නිවන් මාර්ගයේ යනකොට මේ කාම ලෝකෙම අපි හදලා මේ කාම ලෝකෙම සැපයි කියලා කියලා සැපයි කියලා අපිට අවබෝධ කරගන්න. අවබෝධ කරගන්නේ ඒ ස්වභාවයෙන් අවබෝධ කරගන්නේ අය අවිද්‍යාවෙන්. අවිද්‍යාව නිරන්තරයෙන් පෙන්වන්නේ මේ දුක ගැන දේවල් සැපයි කියලා දෙන්නවා. ඊළඟට මේ සැපදී මේ විහරක් කියන්නේ සැපදී තවත් සැපයි කියලා දෙන්නවා. දුක සැපයි කියලා දෙන්නවා. හැමදේම මේ පියයි කියන දේ ගන්නාතුරු තුන එදියමාවේ ඊට පියභාවයන් තුනේ දුක කියලා අවබෝධ වෙන දෙන්න ඉඳලා. ඒක නේද ඒක අවබෝධ කරලා තියෙන්නේ. අන්නේ ස්වභාවයන් තමයි පිටින් මේ අවිද්‍යාව කියන්නේ. ඉතින් ඒ දහම් පිළිබඳව හොඳ අවබෝධයක් අපි ඇති කරගන්න ඕනේ. එතකොට තමයි පිටින් මේ ධර්ම මාර්ගයේ පිට හැකියාව දෙන්නේ විදියට යන්නේ. මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන හිත කය වචනේ සංවර කරගෙන සීල ආදී ධර්ම රැකගෙන උතුම් සතරාර්ය සත්‍යයේ ධර්මයන්ගේ ඇතිවෙලා මේ නිවන් මාර්ගයේ යන්න උතුම් පරිපූර්ණ ධර්මයේ ප්‍රතිපත්තියේ ඇතිකරේ පිටිවිද ඥානයක් ඇතිවෙන අවසානයේදී අපේ ජාතිය නිරායාවක් නැති විද්‍යාවෙන් මරණය දෝෂයන් තුරු නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමට උපකාර දහම් නුවණ නැතර පහළ වේවා කියන සැලෙන්නේ සාවධානය කරගන්න. අදින්නාම දේශනාව සඳහා දායකත්වයෙන් දරා වෙන්නේ රෝහණ ජයරත් මහතා විසින් සම්මියගිය පියාණන්ට පින්පිනිත සිටීවත්ව සිටින්නා වූ මෑණියන් නිරෝධී බව ලැබීමත් පවුලේ නමින් මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත් හා සියලුම දෙනාට සත්‍යාගත ධර්ම අවබෝධය පිණිස තමයි මේ පින්තුන් ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ. එනම් මේ කරගත් ආදී කෝරණ ඉදින් නම් මේ මොහොත රක්ෂා කරගත්තා සියලුම පුණ්‍ය ධර්මයන් හා මේ මොහොතේදී මේ ධර්ම දේශනාවට සවන් දීලා ලබාගත් සියලුම පින් අනුකොට අපෝලෝකාර්ය ආකාරනා වූ දෙවියෝ මේ පුදුමය ආනෝරම් දෙන ආනෝරම් දේශාන පිටුබොල දෙගෙන දිවියන්ට පිටුතු සාධනාදියක් පවත්වන්න. ඒ වගේම කරගත් ආයතනයෙන් මේ ධර්ම දානයේ උපකාර කරා වූ අනුසහායක රෝහණ ජයරත් මහතා නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය ආයෝගයන් අනුමෝදන් වෙතා ඥාතීන් සියලුගේ පරිලෝකීය සියලුම භාවයටත් මේ පිටර බලමහිමේ යොමුගෙන ඒ පරිම ජීවිතය සෝපන් භාවයටපත් කරගාගේ සාධනාවක් පවත්වන්න. ඒ වගේම ඒ ඥානයන් රෝණ ජලත් මහත්මයාට මේ පුදුතරිය අනුමෝදන් දෙත්තා සිනේවත් සින්නාව බැඳුම් අහිතන් මේ සින්තරිය අනුමෝදන් දෙත්තා. ඒ වගේම මේ දාන දරුවෝ කරේ මේ පිටුතරගේ ධර්මයේ සරලතාවෝ ධර්ම අනුමෝදන් දෙත්තා. ඒ සියලු දිනාටම දෙතම් සාන්තියක් සැලකිලික් උදා වේවා. ඒ සියලු දිනාට ධර්මාවබෝධය මුකුත් දුරාන්තයක් පස්සිය සාර්ථක වෙන්නේ මේ බුද්ධ ධර්මෝ හේතුපකාරී වේවා කියලා ආශාවක් කරනවා.